ආයිබෝවන් සුබ දවසක්. ඔන්න අලුත් අවුරුද්දෙන් පස්සේ ඔයාලට ගොඩාක් විශේෂ වෙන කරුණක් ගැන දැනුවත් කරන වීඩියෝ එකක් අරන් එන්න හිතුවා. ගොඩක් අය කේන්දර පරීක්ෂාවේදී වගේම පොරොන්දම් පරීක්ෂාවේදීත් මගේ විමසන දෙයක් තමයි මම විවාහ වෙන කෙනා මොන වගේ කෙනෙක් වෙයිද? ප්‍රේම සම්බන්ධතාවයකින්ද මම විවාහ වෙන්නේ? නැත්නම් යෝජනාවකින්ද? එයාගේ ගතිගුණ මොන වගේද? මොන පළාත කෙනෙක්ද? ඒ වගේ ගොඩක් දේවල් ඔයාලා අහනවා. ඉතින් ඔන්නේ හැමෝටම ලේසියෙන්ම ඔයාලගේ කේන්දරේ අතට අරන් බලන්න පුළුවන්. මේ කොටුවේ තැන්පත් වෙලා ඉන්න ග්‍රහය අනුව ඔයාලට ලැබෙන්නේ මොන වගේ කෙනෙක්ද? එයාගේ හැඩරුව, ගතිගුණේ හැමදේම. ඉතින් වීඩියෝ එක අවසාන වෙනකල්ම රැඳිලා ඉන්න කියලාත් හැමෝටම ආරාධනා කරනවා. මොකද ග්‍රහයන් 9 දෙනාම ගැන අපි විමසලා ඒ ග්‍රහයන් ඒ ස්ථානයේ තැන්පත් වුණාම ඔයාලට ලැබෙන කෙනා මොන විදියද කියලා කතා කරලා බලමු. ඉතින් එහෙනම් යමු අපි අද වීඩියෝ එකට. ඉතින් ඔයාලා දන්නවනේ කේන්දරයක් ගත්තාම ඒකේ කොටු වර්ග දෙකක් තියෙනවනේ. මම දැන් ওই රූප සටහනේ පෙන්නන විදියට කේන්දරයක් ගත්තාම කොටු වර්ග දෙකක් තියෙනවා. ඔයාලගේ කේන්දරවලත් එහෙම දැකලා තියෙනවනේ. ලග්නය කියලා වම් පැත්තක කොටුවක් තියෙනවා, දකුණු පැත්තේ නවාංශකය කියලා කොටුවක් තියෙනවනේ. ওই රූප සටහනේ පෙන්වලා තියෙන විදියට. ඉතින් මේ නවාංශක කොටුව තමයි අපිට විවාහ පරීක්ෂණවලදී වඩාත්ම විශේෂ වගේම වැදගත් වෙන කොටුව වෙන්නේ. ඒ කියන්නේ ලග්න කේන්දරයටත් වඩා ඔයාලගේ විවාහය ගැන බලද්දී නවාංශක කේන්දරය තමයි අපිට ජ්‍යොතිෂයේදී විශේෂ කොට සලකන්නේ. ඉතින් මේ නවාංශක කේන්දරයේ 7 වෙනි කොටුවේ ඉන්න ග්‍රහය අනුව ඔයාලට ලැබෙන්නේ මොන වගේ කෙනෙක්ද කියලා තමයි මම අද කියලා දෙන්නේ. ඔය රූප සටහනේ මම සලකුණු කරලා තියෙන්නේ. එතන නවාංශක කේන්දරයේ 7 අත්වැන්නේ ඉන්න ග්‍රහය. අන්න ඒ විදියට ඔයාලත් අපි ඔයාලගේ කේන්දරය අතට අරගෙන දැන් බලන්න ඔයාලගේ කේන්දරේ නවාංශකයේ 7 වෙන්නේ ඉන්නේ මොන ග්‍රහයද කියලා. ඉතින් අපි මුලින්ම බලමු රවි ග්‍රහය ඔයාලගේ නවාංශක කේන්දරේ 7 වෙනි කොටුවේ ඉන්නව නම් ඔයාලට ලැබෙන්න මොන වගේ සහකරුවෙක් සහකාරියෙක්ද කියලා. රවි ග්‍රහය 7 වෙන්නේ ඉන්නව නම් ඔයාලගේ පාර්ට්නර් අනිවාර්යයෙන්ම තමන්ගේ නීති රාමුවක් ඇතුළේ වැඩ කරන කෙනෙක් වෙනවා. ඒ කියන්නේ එයා නිතරම තමන්ම හදාගත්තු නීතියක් ඇතුලේ ඔයාගේ ජීවිතේටත් ඒ නීතිකරුක බව අරන් එන කෙනෙක්. ඒ වගේම සමාජයේ ඉදිරියේ කැපී පෙනෙන හරිම නායකත්ව ලක්ෂණ අරන් එන හරියට නිකන් අර ප්‍රභූවරයෙක් වගේ කෙනෙක් තමයි ඔයාට විවාහයට ලැබෙන්නේ මේ පිහිටීමත් සමග. සමහර අවස්ථාවලදී දැන් ඔයාට දැනෙන්න පුළුවන් මේක හරිම කරදරයක් විදියට. මෙයා මාව යටත් කරගෙන ඉන්න හදනවා වගේ අර මානසික පසුතැවීමක් දැනෙන්න පුළුවන් ඔයාට. ඒත් ඒක එහෙම නෙවෙයි, හරිම හොඳ පිහිටීමක් විදියට තමයි මම මේක දකින්නේ. මොකද ඒ රවි ග්‍රහයගේ ආලෝක ශක්තියෙන් ඔයාගේ පෞරුෂත්වය බබලවා ගන්න, ආත්ම විශ්වාසය ලබා දෙන්නේ ඔයාගේ සහකරු හෝ සහකාරිය තමයි මෙතෙන්දී. ඉතින් මේ ගැළපීම මත ඔයාගේ අභිමානයත් ආරක්ෂා කරන් හරිම අපූර්ව සමතුලිතතාවයක් විවාහ ජීවිතය තුළ නිර්මාණය කර ගැනීමේ හැකියාව මෙම පිහිටීම ඇතියට ලැබෙන බව තමයි මම කියන්නේ. ඉතින් ඊළඟට බලන්න ඔයාගේ නවාංශක කේන්දරයේ 7 වෙනි ඉන්නේ සඳු නැත්නම් චන්ද්‍රයද කියලා. මෙහෙම පිහිටීමක් ඔයාට තියෙනවා නම් ඔයාට ලැබෙන සහකරු හෝ සහකාරිය හරිම මෘදු මොලොක් ගති ගුණ වලින් පිරුණු කෙනෙක් විදියට හඳුන්වන්න පුළුවන්. තමන්ගේ පවුලට හරියට අම්මා කෙනෙක් වගේ සෙනෙහසක් රැකවරණයක් ලබා දෙන පාර්ට්නර් කෙනෙක් තමයි මේ පිහිටීමෙන් ඔයාට ලැබෙන්නේ. ඒ தත්ත්වයත් එක්ක විවාහ ජීවිතයේ සදාකාලික මානසික සුවපත් බවක් ගෙන දෙන සුවදායි වාසනාවන්ත එකක් වීමට ඇති ඉඩකඩ වලට බොහොම හොඳින් ලැබෙන බව කියන්න කැමැතියි. බලන්න ඔයාගේ නවාංශික කේන්දරයේ 7 වෙනි කොටුවේ ඉන්නේ කුජ ග්‍රහය නැත්නම් අගහරු සටහන් වල ඉන්නවද කියලා. එහෙම කෙනෙක් නම් ඔයාගේ දෛවයේ ලියවිලා තියෙන්නේ හරිම ක්‍රියාශීලී, නමුත් තරමක් ආවේගශීලී සහ නායකත්ව ලක්ෂණ ඇති හරියට අර හමුදා නිලධාරියෙක් වගේ සටන්කාමී සහකරුවෙක් සහකාරියක්. ඒ වගේම ඔබගේ සහකරු සහකාරී නිතරම උත්සාහ කරන්නේ තමන්ගේ පවුල දියුණුව වෙනුවෙන්. ඒ වෙනුවෙන් ඕනම දෙයක් කරලා මොන සටනක් හරි කරලා එතනින් ජයග්‍රහණය කිරීම තමයි ඔහුගේ හෝ ඇයගේ ප්‍රධාන අරමුණ. මේ පිහිටීමත් ඔබට තියෙනවා නම් ඔයාට විවාහය තුළ යම් යම් වාද විවාද, ඔයාගේ විවාහ ජීවිතය තුළ යම් යම් වාද විවාද ඇති වෙන්නත් පුළුවන්. නමුත් මේ පිහිටීම ඇති කෙනෙක් නම් ඔබට ලැබෙන සහකරු සහකාරී මේ බැඳීම ඇතුළතදී ඔබව සෑම විටම ආරක්ෂා කරන ඔහුගේ හෝ ඇයගේ සැබෑ අරමුණ වන්නේ ඔබේ පවුලේ අනාගතය සුරක්ෂිත කිරීම බව ඔබ තේරුම් ගැනීම විවාහ ජීවිතේ පවත්වාගෙන යෑමේදී වඩාත්ම වැදගත් වෙනවා. දැන් ඊළඟට අපි කතා කරමු බුධ ග්‍රහය නවාංශික කේන්දරයේ 7 වෙනි කොටුවේ තැන්පත් වෙලා ඉන්නම නම් ඔයාට ලැබෙන පාර්ට්නර් මොන විදියද කියලා. බුධ කියන්නේ හරියට පොඩි දරුවෙක් වගේ ග්‍රහයෙක්නේ. ඉතින් මේ බුධ ග්‍රහය 7 වෙනි ඉන්නවා කියන්නේ ඔයාගේ සහකරු සහකාරිය වයසින් මුහු පුරා ගියපු කෙනෙක් වුණත් හරියට පෞරුෂවත් පෙනුමක් තියෙන කෙනෙක්. අපි කීමට කියන්නේ එන්න එයා තරුණ වෙනව ලස්සන වෙනව අන්න ඒ වගේ කොච්චර වයසට ගියත් ඒ වයස පේන්නේ නැහැ.
අද ඉඳන් අවුරුදු 10කට පස්සේ දැක්කත් අද ඉන්දියා වගේ පෙනුමට ඉන්න කෙනෙක් තමයි ඔයාලට ලැබෙන්නේ. ඒ වගේම මේ වගේ පිහිටීමක් තියන අය විවාහ වීමත් සමග පවුල තුල බුද්ධිමය මට්ටම ගොඩක් වැඩි වෙනවා. සහකරු සහකාරියකින් ඔබට ලැබෙන සැබෑම දායාදේ වන්නේ ජීවිතේ තුල මුහුණ දෙන දුක්ඛ සතුටේ හැම දෙයක්ම තර්කානුකූලව බැලීමේ හැකියාව. ඕනම ගැටලුවක් වුණා තර්කානුකූලව හිතලා විසඳා ගැනීමේ විස්මිත බලය මේ පිහිටීම ඇති අයට තමන්ගේ සහකරු සහකාරියගෙන් ලැබෙනවා කියලා කියන්න පුළුවන්. ප්‍රඥාවට අධිපති ගුරු ග්‍රහය වගේ අවශ්‍ය කේන්දරයේ හත්වැන්නේ ඉන්නවනම් මේ ලෝකේ ලැබෙන ප්‍රබලතම ආශිර්වාදය වාට නොමිලේම දෛවයෙන් ලැබිලා තියෙන බව පෙන්වා දෙන්න කැමතියි. ඔයාගේ පවුලේ සියලුම දෝෂ වලින් ආරක්ෂා කරන දෙවියන් දුන්නු තෑග්ගක් විදියට තමයි ඔයාගේ සහකරු සහකාරිය ඔබගේ ජීවිතයට ලං වෙන්නේ. මේ පිහිටීමේදී ඔබගේ සහකරු සහකාරිය හරිම ප්‍රඥාවන්ත මුළු සමාජයටම පරමාදර්ශී වන ධාර්මික කෙනෙක් වීමේ වාසනාවන්ත ලකුණු තමයි පෙන්වන්නේ. ඒ තුලින් ඔබට ලැබෙන විවාහය සදාකාලික සතුට සාමය රජයන සුබ විවාහයක් වීමේ සම්භාවිතාවය 100% වගේ මට්ටමට ළඟා වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. රාමාංශික කේන්දරයේ හත්වැනි සිකුරු ග්‍රහයේ ඉන්න කෙනෙක් නම් ඔයාගේ විවාහයෙන් පස්සේ ඔයාට අර සෑම සැප සම්පතක්ම ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් දීපල වගේ භෞතික සැප සම්පත් වලින් සියලු දේ හිමිවන වාසනාවන්ත කෙනෙක් තමයි ඔයාගේ ජීවිතයට ගොඩක් ඔයාගේ සහකරු සහකාරී විදියට මේ ලැබෙන්නේ ඔබට. විවාහයට කාරක ග්‍රහයත් මේ සිකුරුනේ. ඉතින් කාරකයම හත්වැනි තැන්පත් වීම විවාහයේ කලාත්මක ශෘංගාරාත්මක හැඟීමෙන්ම සුඛෝපභෝගී ජීවිතයක් ඔබට ලබා දෙන්න උත්සාහ ගන්න සහකරුවෙක් සහකාරියක් තමයි ඔබට නිතින්ම ලැබෙන්නේ. විවාහයෙන් පසු වුණත් විදේශගත වීමේ වාග්යද උදා කරගන්න මේ ග්‍රහ පිහිටීම තියෙන අය බවද කේන්දර පරීක්ෂාවලදී මම ගොඩක් දකිනවා. ඉතින් අර මේ සිකුරු නවාංශ කේන්දරයේ හතේ ඉන්නවනම් ඔයාගේ සහකරු සහකාරිය ඔයාට දෙන්න පුළුවන් උපරිම විවාහ ජීවිතය ඇතුළත දෙන්න පුළුවන් උපරිම සැප දෙන කෙනෙක් මේ වෙන බව තමයි කියන්න පුළුවන් වෙන්නේ. ඊළඟට අපි බලමු කර්මකාරක ග්‍රහය විදියට හඳුන්වන සෙනසුරු නැත්නම් ශනි ග්‍රහය නවාංශක කේන්දරයේ හත්වැනි තැන්පත් වෙලා ඉන්නවනම් මොන ප්‍රතිඵලද ලබා දෙන්නේ කියලා. සෙනසුරු හත්වැනි ඉන්නවා කියන්නේ විවාහයෙන් පසුව ඔබේ පවුල දියුණුව වාසනාව ලැබීම තරමක් බාධා වීම සීමා වීම ප්‍රමාද වීම එක තමයි ලැබෙන්නේ. මේකෙන් කියන්නේ නවාංශකේ හත්වෙනි කොටුවේ සෙනසුරු ඉන්න ඔයා අවාසනාවන්තයි කියලා. එහෙම දෙයක් නෑ. ඔයාලට ලැබෙන සහකරු සහකාරිය ගොඩක් දුරටම ඉවසීමෙන් හිමින් ස්ථාවර වෙන්න උත්සාහ කරන කෙනෙක් කියලා තමයි කියන්නේ. ඒකයි කියන්නේ විවාහයෙන් පසුව දියුණුව සැලසෙන්නේ දැඩි ඉවසීමකින් විනයානුකූල ගමනකින් විතරයි කියලා. ඔයාට ලැබෙන පාර්ට්නර් වුණත් බොහෝ විට අර සාම්ප්‍රදායික වන අතර බාහිර පෙනුමට වඩා අභ්‍යන්තරයේ ගැඹුරින් දැකලා අනාගත සැලසුම් වලට හිමින් පියවර තබන ඒ වගේම විශ්වාසවන්ත සහකරුවෙක් සහකාරියක් විදියට තමයි කටයුතු කරන්න. ඉතින් එතකොට සෙනසුරු නවාංශික කේන්දරයේ හතේ ඉන්නවා කියලා ඔයාලට ලැබෙන සහකරු සහකාරිය ඔය කියන්නේ හොඳ නැති කෙනෙක් හොඳ ගතිගුණ නැති කෙනෙක් එහෙම කියන්න බෑ. එයා තමන්ගේ අරමුණු වලට යන්න හිමින් අරමුණු වලට යන කෙනෙක්. ඉවසීමක් ඇතුව ගමනක් යන කෙනෙක් කියලා තමයි කියන්න පුළුවන් වෙන්නේ. ඉතින් රාහු ග්‍රහය මේ නවාංශික කේන්දරයේ හත්වැනි තැන්පත් වෙන කෙනෙක් නම් ඔබට ලැබෙන සහකරු සහකාරිය වන්නේ සාම්ප්‍රදායික රාමුවන් වලට කොටු නොවන අසාමාන්‍ය විදිහට ලෝකයේ දෙස බලන සහකරුවෙක් හෝ සහකාරියක් කිව්වොත් මම නිවැරදි. බොහෝ දුරටම මේ පිහිටීම ඇති ඔබට විදේශීය සංස්කෘතියක් ඇති සහකරුවෙක් ලැබීමේ ප්‍රවණතාවය බොහෝ ඉහළයි. ඒ වගේම නවීන තාක්ෂණයට ලැබි දැවැන්ත ව්‍යාපාරික අදහස් වලින් පිරුණු අලුත් දේ සොයාගෙන ඒව කරන්න උත්සාහ කිරීම තමයි ඔබේ සහකරු සහකාරියගේ ප්‍රධාන අරමුණ. මේ தත්ත්වය හොඳයි. නමුත් මෙතනදී රාහු ග්‍රහය කියන්නේ මායාව මුලාව කියන දේ අපේ මනසට අරන් එන ග්‍රහයනේ. ඒ නිසා ඔබට ලැබෙන පාර්ට්නර් යම් දේවල් වලට ඇබ්බැහි වීම, සමාජ විරෝධී ක්‍රියාවන්ට පෙළඹීම වගේ දේවල් වලට යොමු වෙන්න තියෙන ඉඩකඩ වැඩි. මේ නිසා මේ පිහිටීම ඇති ඔබ තියෙනව නම් ඔයාගේ කේන්දරේ ඔබ සහකරු සහකාරියේ ඒ ඇසුරු කරන අය ගැන ගත්තම් එයා ගන්න තීරණ ගැන එයා හිතන පදන අදහස් පිළිබඳ නිරන්තරයෙන් නිවැරදි ඉලක්ක වෙත ඒ දේවල් යොමු කරලා ඔහුගේ පාලනය ඔබ අතේ තබා ගැනීම විවාහය පවත්වාගෙන යාමේදී ගොඩාක් වැදගත් වෙනවා කියලා කියන්න පුළුවන්. අවසාන වශයෙන් කේතු ග්‍රහය වලගෙන අවංශක කේන්දරේ හත්වැනි තැන්පත් වෙලා ඉන්නම නම් ඔබට ලැබෙන සහකරු සහකාරිය බොහෝ විට ලෞකික සම්පත් වලට ඊතරම් ඇල්මක් නොදක්වන කෙනෙක් වීමේ හැකියාව වැඩි.
ඒ කියන්නේ යා ගොඩක් වෙලාට ලෞකික බැඳීමට එච්චර කැමති කෙනෙක් නෙවෙයි. ඒ වලින් ඈත් වෙලා ඉන්න කැමති කෙනෙක්. පෞල් ජීවිතය තුළ රාගී සිතුවලි වීලෙන් ඈත් වී කටයුතු කරන ආධ්‍යාත්මික කටයුතු වලට ප්‍රමුඛතාවයක් දක්වන කෙනෙක් විදියට තමයි ඔබේ සහකරු සහකාරිය කටයුතු කරන්නේ. ඉතින් මේ පිහිටීම විවාහයට තරම් සුබදායක පිහිටීමක් විදියට ජ්‍යොතිෂයේදී අපි හඳුනා ගන්නෑ. නමුත් ඔබට මේ වගේ ඔබේ කේන්දරේ මේ වගේ පිහිටීමක් තියෙන කෙනෙක් නම් තමන්ගේ සහකරු සහකාරියගේ ආධ්‍යාත්මික අදහස් වලට කිසිම අවස්ථාවක බාධා නොකර ඒවට නිසි ගෞරවයෙන් කටයුතු කිරීම විවාහය ආරක්ෂා කර ගැනීමට ඔබට පිටුපහලක් වෙන බව කියන්න කැමැති. ඉතින් අපි අද කතා කරේ රමාංශික කේන්දරයේ 7 වෙනි තැන්පත් වෙලා ඉන්න ග්‍රහය අනුව ඔයාලට ලැබෙන සහකරු සහකාරිය මොන වගේද කියලා. විවාහය කියන්නේ කායික බැඳීමක් විතරක්ම නෙවෙයි ආත්මයන් දෙකක් එකතු වෙලා පෙර අපි කරපු අකුසල කර්ම ගෙවමින් අලුතෙන් කුසල් එක්රැස් කරමින් සංසාර චාරිකාව සාර්ථක කරගන්න අතිශය පූජනීය බැඳීම් වලින් එකක්නේ. ඉතින් ඒ නිසා ඔයාගේ නවාංශික කේන්දරයේ 7 වෙනි කොටුව සුබ වෙලා සුබ ග්‍රහයක් තැන්පත් වෙලා හිටියත් ඔයාගේ ක්‍රියාකලාපය ඔයා ක්‍රියා කරන විදිය වැරදි නම් මේ කියන සුබ ප්‍රතිඵල ඔයා විසින්ම අහුරගෙන ඇති බව තමයි කියන්න තියෙන්නේ. ඒ වගේ තත්වයන් තමන්ගේ ජීවිතයෙන් ඈත් කරන් මේ සුබ ප්‍රතිඵල වලින් විවාහයට සදාකාලික රැකවරණය මඟ පෙන්වීම ඔබ ලබා ගන්නයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් තවත් මේ වගේ ඔයාලට වැදගත් වීඩියෝ දිගටම නරඹන්න මගේ channel එකත් subscribe කරලා like කරලා comment කරලා එකතු වෙන්න කියලා ආරාධනා කරන ගමන් තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හමු වෙනකල් අදට සමුගන්නවා. හැමෝටම ආයුබෝවන්.